මේ පැත්තෙන් සීගිරිය තියෙනවා, රිටිගල පේනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානයත් අපිට බලා ගන්න පුළුවන්. ඕන දැන් අපි පිදුරංගල නැගින්න පටන් ගන්න තියෙන්නේ. උදේ 5 ඉඳලා හවස 5 මාර වෙනකම් කාලය තියෙනවා. පිදුරංගල නැගින්නේ කියන්නේ අපිට ඉර පායනවා වගේම ඉර බහිනවා බලන්න පුළුවන්. පිදුරංගල බලමු. අද අපිට නම් පුළුවන් ඒ ඉතින් නෑ. බලමු උඩට ගිහිල්ලා. දෙපැත්තේ අපිට ලයිට් එහෙම තියෙනවා. ඒ කියන්නේ පාන්දරත් නැගින නිසා බහිනකොටත් හවස් වෙන නිසා මේ පහසුව සඳහා ලයිට් එහෙම දාලා තියෙන්නේ. අපි දැන් පිදුරංගලට ඇවිල්ලා තියෙන්නේ. පිදුරංගල ගැන කතා කරනකොට පිටිපස්සෙන් පේන සීගිරිය වගේම ලොකු ඓතිහාසික වැදගත්කමක් තියෙනවා පිදුරංගල. පිදුරංගල පිහිටලා තියෙන්නේ සීගිරියට උතුරු දෙසින්. සීගිරියටත් වඩා ඉපැරණි ඓතිහාසික වටිනාකමක් තියෙනවා මේ පිදුරංගලට. කතා කරනවා නම් අපි දන්නවා සීගිරිය නිම කරලා තියෙන්නේ හදලා තියෙන අපේ කාශ්‍යප රජතුමා. එතකොට කාශ්‍යප රජතුමාම තමයි මේ පිදුරංගල හදන්නත් මුල් වෙන්නේ. මේක ඉතිහාසයට ගියොත් එහෙම ක්‍රිස්තු පූර්ව පළවෙනි සහ දෙවෙනි සියවස වගේ කාලවකවානු වලට මේක ඉතිහාසයේ දිව යනවා. ඒත් එක්කම ක්‍රිස්තු පූර්ව 4 සහ 5 වෙනි සියවස් වල කාශ්‍යප රජතුමා විසින් මේ පිදුරංගල කියන ස්ථානයේ භික්ෂුන් වහන්සේලා උදෙසා සංඝවාසයක් සහ එයාලගේ ආගමික මධ්‍යස්ථානයක් කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉස්සෙල්ලා දඹුල්ල හැදිච්ච විදිහත් මම කිව්වා. ඒ වගේම පිදුරංගල කියන එක හැදිලා තියෙන්නේ පිදු ආරාම ගල කියන කීප එකතු වෙලා තමයි මේ පිදුරංගල කියන වචනේ හැදිලා තියෙන්නේ. කාශ්‍යප රජුරුවන්ගේ සොහොන් කොත තැන්පත් කරලා කාශ්‍යප ස්තූපයේ විදිහට මේ පිදුරංගල පාදමේ අපි අතුල් වෙනකොට ස්තූපයක් දකින්න තියෙනවා. ඒක නම් කරලා තියෙනවා කාශ්‍යප ස්තූපයේ විදිහට. කාශ්‍යප රජතුමා අර ඉස්සෙල්ලා පිටුපස්සෙන් පෙවුන සීගිරියේ ඉඳලා මේ පිදුරංගල වන්දනාමාන කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒත් එක්කම අපි දන්නවා අපි සීගිරිය බලන්න ගියපුවාම ලස්සන කාන්තාව මල් අතින් අරගෙන ඉන්න බිතුසිතුවම අපිට දක්නට ලැබෙනවා. ඉතින් ඒවා චිත්‍රවත් කරලා තියෙන්නේ, වර්ණවත් කරලා තියෙන්නේ මේ පිදුරංගල වඳින්න යන කාන්තාවන් සංකේතවත් කරන්න කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ පිදුරංගල කියලා කියන්නේ අපේ විදේශීය වගේම දේශීය සංචාරකයෝ ගොඩක් පැමිණෙන තැනක්. ඉතින් මේවා ලොකු ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන නිසා ලාංකිකයෝ විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේවා ආරක්ෂා කරගන්න. ඉතින් මේ ආපුහාම අපි අරගෙන එන බෝතල් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් වෙන්න පුළුවන්, පොලිතින් වෙන්න පුළුවන්. ඒවා මෙහෙ දාන්නේ නැතුව ඒවා අපි ගෙනාපු තැන් වලටම අරගෙන යන එක අපේ රෙස්පොන්සිබිලිටි එකක්. ඔන්න පිදුරංගල කඳු මුදුනේ අපි ඉන්නේ. ඉතින් එතන ඉඳලා බලනකොට අපිට එක පැත්තකින් රිටිගල පේනවා, අනිත් පැත්තෙන් සීගිරිය පේනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපිට තියෙන මින්නේරිය ජාතික වනෝද්‍යානය. ඔන්න සීගිරි දඹුලු වෙන කට්ටිය නම් අනිවාර්යෙන් අමතක කරන්න එපා. පිදුරංගලත් ඇවිල්ලා බලලා යන්න. ඓතිහාසික ලොකු වටිනාකමක් තියෙන පුදබිමක් මේක. ඒ නිසා මතක් කරලා පිදුරංගලත් බලාගෙන යන්න.